මිනිස් ශරීරය කියන්නේ අණුපරමාණු ගොඩක් විතරක්ම නෙවෙයි. නාඩි නැතිනම් ප්‍රධාන ශක්ති ප්‍රවාහ 3ක්, කෝෂ 5ක් හා චක්‍ර 7කින් සමන්විත ශක්ති මධ්‍යස්ථානයක්. මේ චක්‍ර 7න් විසුද්ධි චක්‍රය කියන්නේ මිනිසාගේ ශක්ති ශරීරයේ පිහිටන බලවත් ශක්ති මධ්‍යස්ථානයක් වගේම මිනිසාගේ භෞතික දියුණුව හා අධ්‍යාත්මික දියුණුවේ රහස් ගොන්නක් සංගවාගෙන තිබෙන තැන. විසුද්ධි චක්‍රයේ දුර්වල වීම නිසා කායික දුර්වලතා වගේම විෂාදය, කාංසාව වගේ මානසික දුර්වලතාත් හටගන්නවා. මොකද්ද මේ විසුද්ධි චක්‍රය කියලා කියන්නේ? ඒක දිග කතාවක්. සාම්ප්‍රදායික බටහිර විද්‍යාවට අනුව මනස කියන්නේ මොළය මුල් කරගත් දෙයක්. පුරාණ පෙරදිග විද්‍යාවන් වල මනසට ලබා දෙන්නේ මීට වඩා වෙනස් අර්ථකථනයක්. යෝග දර්ශනවලට අනුව මනස කියන්නේ ශරීරයේ පුරා විහිදුණු ශක්ති ධාරාවක්. චිත්ත ශක්තිය නැතිනම් මනස් ශක්තිය විදිහටත් හඳුන්වනවා. මේ මනස් ශක්තිය තනිව පිහිටන්නේ නැහැ. ප්‍රාණ ශක්තිය නම් තවත් ශක්තියක් සමග චිත්ත ශක්තිය එක් සමතුලිතයක් පවත්වාගෙන යනවා. පතංජලි ඍෂිවරයාගේ දැනුමෙන් නව්‍යකරණය වූ හතයෝග දර්ශනයට අනුව මේ ප්‍රාණ හා චිත්ත ශක්තිය ඇසට නොපෙනෙන කුඩා අංශුවක සිට විශාල ග්‍රහතාරකා ආදිය නිර්මාණය වන්නට දායක වෙනවා. මිනිසාගේ ශරීරයේ මේ ප්‍රාණ හා චිත්ත නැතිනම් මනස් ශක්තිවල විහිදී යාම අසමතුලිත වුණොත් විවිධ රෝග පීඩා ඇති වෙනවා. මිනිසාගේ මනස් ශක්තිය දුර්වල වෙලා ප්‍රාණ ශක්තිය බලවත් වුණොත් කායික රෝග පීඩා, ප්‍රචණ්ඩත්වය හා කලහකාරී බව ඇති වෙනවා. මිනිසෙකුගේ ශරීරයේ ප්‍රාණ ශක්තිය දුර්වල වෙලා මනස් ශක්තිය වැඩි වුණොත් විවිධාකාරයේ මානසික රෝග උමතු තත්ත්වයන් ඇති වෙනවා. මේ නිසා කායිකවත් මානසිකවත් සම්පූර්ණ නිරෝගී මිනිසෙකුගේ ප්‍රාණ ශක්තියත් මනස් ශක්තියත් නැතිනම් චිත්ත ශක්තියත් සමබරව පැවතිය යුතුයි. පෙරදිග යෝග දර්ශනවලට අනුව මිනිසාගේ ශරීරයේ චක්‍ර නමින් හඳුන්වන ශක්ති මධ්‍යස්ථාන 7ක් පිහිටා තිබෙනවා. ඒවා පහළ සිට ඉහළට පිළිවෙලින් මූලාධාර, ස්වාදිෂ්ඨාන, මණිපූර, අනාහත, විසුද්ධි, ආඥා සහ සහස්‍රා යනුවෙන් හඳුන්වනවා. මේ සෑම චක්‍රයකටම නැතිනම් ශක්ති මධ්‍යස්ථානයකටම භෞතික ශරීරයේ වැදගත් ඉන්ද්‍රියන් හෝ ග්‍රන්ථි ක්‍රියාකාරීව සම්බන්ධ වෙනවා. උදාහරණයක් විදිහට ආඥා චක්‍රය ගත්තොත් ඒ ශක්ති මධ්‍යස්ථානයේ පිහිටන ශක්ති ශරීරයට අනුරූපී භෞතික ශරීරයේ පීනියල් ග්‍රන්ථිය ක්‍රියාකාරීව සම්බන්ධ වෙනවා. ස්වාදිෂ්ඨාන චක්‍රයට මිනිසාගේ ලිංගික හෝමෝන නිපදවන ග්‍රන්ථි සම්බන්ධ වෙනවා. ඉතින් මේ විදිහට අපේ ශක්ති ශරීරයේ චක්‍ර 7ක් හරහා ශක්තිය ගමන් කිරීමට කොඳු වැට පෙළ ආසන්නයෙන් ඉහළට දිව යන ඉඩ පිංගල හා සුසුම්නා යනුවෙන් හඳුන්වන ශක්ති ප්‍රවාහ 3ක් තිබෙනවා. මේ ප්‍රවාහයන් හරහා ඒ චක්‍රවලට නිවැරදිව සමබරව ශක්තිය ගලා නොයන විට ඒ චක්‍රවල ක්‍රියාකාරීත්වය හරියාකාරව සිදු වෙන්නේ නැහැ. විසුද්ධි චක්‍රය නම් අපේ ශරීරයේ ඉතා වැදගත් ශක්ති මධ්‍යස්ථානයේ පිහිටලා තිබෙන්නේ භෞතික ශරීරයේ ගිල ප්‍රදේශයට වන්නටයි. කොඳු වැට පෙළේ C1 සිට C4 කශේරුකා ආශ්‍රිතව පිහිටා තිබෙන cervical plexus නම් ස්නායු ජාලය මේ ප්‍රදේශයේ පිහිටනවා. කතනයට, ශ්වසනයට, ගිලීමට හා ගිලාශ්‍රිත මාංශ පේශී චලනයට cervical plexus C ස්නායු ජාලයේ ක්‍රියාකාරීත්වය වැදගත් වෙනවා. ඒ වගේම මේ ප්‍රදේශයේ තයිරොයිඩ් හා පැරාතයිරොයිඩ් ග්‍රන්ථි පිහිටනවා. සොරාලය හා දිව මේ ආශ්‍රිතව පවතින වැදගත් අවයවයි. භෞතික ශරීරයේ මේ ස්නායු ජාලයත් ග්‍රන්ථීනුත් අවයවත් වලට අනුරූපීව ශක්ති ශරීරයේ විසුද්ධි චක්‍රය පිහිටනවා වගේම විසුද්ධි චක්‍රයේ ක්‍රියාකාරීත්වය භෞතික ශරීරයේ මේ සියලු කොටස් සඳහා බලපෑම් එල්ල කරනවා. නවීන විද්‍යාවෙන් අපේ භෞතික ශරීරය ගැන සෑහෙන ලොකු තොරතුරු ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. ඒත් සමහර රෝගවලට නිශ්චිතම හේතුන් අපිට සොයාගන්න බැරි වෙලා. තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාවලිය අපේ සම්පූර්ණ ශරීරයේම ක්‍රියාවන් හරියාකාරව සිදු කරගෙන යාමට ගොඩක් උපකාරී වෙනවා. තයිරොයිඩ් ග්‍රන්ථියේ රෝග නිට්ටාවට සුව කරන්න අපහසුයි. වෛද්‍යවරු නිර්දේශ කරන විදිහට ඖෂධ සමග නිවැරදි ජීවන රටාවක් පවත්වාගෙන යාමෙන් තයිරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිත ප්‍රශ්නවලින් අපිට ඈත් වෙන්න පුළුවන්. එතනදී නිවැරදි ජීවන රටාව කියලා හඳුන්වන්නේ ආතතිය අඩු කරන ජීවන රටාවයි. ස්ට්‍රෙස් එක නැති කරගෙන ඉහළ මානසික සෞඛ්‍යයක් පවත්වාගෙන යන ජීවන රටාව තයිරොයිඩ් රෝගීන්ට ඉතාම සුදුසුයි කියලා වෛද්‍යවරුන් ප්‍රකාශ කරනවා. ආතතිය අඩු කරන්න නම් හොඳ මානසික සෞඛ්‍යයක් අවශ්‍යයි. හොඳ මානසික සෞඛ්‍යයක් ගොඩනගා ගන්න සමබර මානසික ශක්තියක් අවශ්‍යයි. ඒ කියන්නේ ඔබ යෝග දර්ශනවල සඳහන් ශක්ති ශරීරයේ ශක්තිමත් කළ යුතුයි. මේ සඳහා තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව පවතින විසුද්ධි චක්‍රයත් නිවැරදිව ක්‍රියා කළ යුතුයි.
ඔයාගේ ශක්ති ශරීරයේ විශුද්ධි චක්‍රය නිවැරදිව ක්‍රියා කරනවා කියන්නේ ඉහළ මානසික නිරෝගී බවක් ලැබෙනවා වගේම ආතතිය සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඔබ අධික ආතතියෙන් මිදෙනවා කියන්නේ ඔයාගේ ශරීරයේ ඇඩ්‍රිනල් ග්‍රන්ථි වලින් කෝටිසෝල් හෝමෝනය ශ්‍රාවය වෙනවා සෑහෙන අඩුයි කියන එකයි. කෝටිසෝල් හෝමෝනය අඩු නිසා පිටියුටරි ග්‍රන්ථියෙන් තයිරොයිඩ් උත්තේජක හෝමෝනය හොඳින් ශ්‍රාවය වෙනවා වගේම තයිරොයිඩ් ග්‍රන්ථිය ඉතා නිවැරදිව ක්‍රියා කරන නිසා ඔයාගේ ශරීරය සෑහෙන නිරෝගී මට්ටමකට පත් වෙනවා. මේ විදිහට භෞතික ශරීරයත් ශක්ති ශරීරයත් ක්‍රියාකාරීත්වයෙන් එකිනෙකට සම්බන්ධව පවතින නිසා අපි කතා කරන විශුද්ධි චක්‍රයේ නිවැරදි ක්‍රියාකාරීත්වය අපේ ජීවිතයට සෑහෙන්න වැදගත්. මිනිසෙකුට තියෙන ඉහළම කුසලතාවයක් තමයි සංනිවේදන කුසලතාවය. අදහස් ප්‍රකාශ කිරීම විතරක් නෙමේ ඇහුම්කන් දීමත් හොඳ සංනිවේදන කුසලතාවයක්. විශුද්ධි චක්‍රයේ දුර්වලතා නිසා ඔයාට ප්‍රකාශ කරන්නට අවශ්‍ය අදහස් ප්‍රකාශ කරන්නට බැරි වෙනවා. අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න නිරාකරණය කරන්නට අවශ්‍ය අදහසුත් තියෙනවා. ඒ නිවැරදි තැන නිවැරදි විදියට අදහස් ප්‍රකාශ කරලා ප්‍රශ්න නිරාකරණය කරන්නට සමාජයේ කීයෙන් කී දෙනාටද පුළුවන්. මේ දුර්වලතා නිසා තමන්ගේ ප්‍රශ්නවලම සිරකාරෙක් බවට පත්වෙන්නට සිද්ධ වෙනවා. මේ වගේ දුර්වලතා විශාල මානසික ප්‍රශ්නවලට හේතු වෙනවා. විශුද්ධි චක්‍රයේ ක්‍රියාකාරී කරවන අභ්‍යාස පුහුණු කිරීමෙන් දුර්වල මානසික තත්ත්වයන් යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන්. විශුද්ධි චක්‍රය ශක්තිමත් කරගෙන යනකොට සාමාන්‍ය ජීවිතයේදී අනිත් පිරිස් සමග කතා කිරීමට ඇතිවන බිය, සැකය, සබකෝලේ නැති වෙනවා. තමන්ගේ ප්‍රශ්න වෙනුවෙන් අදහස් නිවැරදිව ප්‍රකාශ කරන්න පුළුවන් හැකියාවත් ලැබෙනවා. සභාවක නොබියව කතා කරන්නට පුළුවන් වෙනවා. ඒ වගේම තමන්ගේ අදහස් වෙන ඕනෑම කෙනෙකුට අවබෝධ වෙන විදිහට ප්‍රකාශ කිරීමට වගේම තමන්ගේ අදහස් වලට අනිත් පිරිස් අවනත කර ගැනීමට තරම් ශක්තියක් ඔබ තුලින් ඇති වෙනවා. විශුද්ධි චක්‍රය බලවත් කළ මිනිසුන් යහපතට වගේම අයහපතට මිනිසුන් මේය වූයේ මේ බලවත් සංනිවේදන හැකියාව නිසයි. විශුද්ධි චක්‍රය බලවත් වීමෙන් ඔහේ කටවාචාලකමට දොරවන චරිතයක් බවට පත්වෙන්නේ නැහැ. හෝ ඇය හොඳ සවන් දෙන්නෙක් බවටත් පත්වෙනවා. අනිත් අයගේ අදහස් තේරුම් ගන්නවා. ඒවාට ගරු කරනවා වගේම ඒ අදහස් වලට යහපත් විදිහට ප්‍රතිචාර දක්වනවා. විශුද්ධි චක්‍රය අවදි වූ කෙනෙක්ගේ බාහිර සංනිවේදනය වගේම වාචසික නොවන අභ්‍යන්තර සංනිවේදනයත් අති ප්‍රබලයි. තමන්ට තමන් අවංක වීම, සත්‍ය කතා කිරීම හා සත්‍ය මතම ජීවත් වීමට පුරුදු වෙනවා. සත්‍ය මතින් ගමන් කිරීම කෙලවර වන්නේ උතුම් වූ බුද්ධත්වයෙන්. කෙනෙක් විශුද්ධි චක්‍රය අවදි කරගන්නේ ලෞකික දියුණුවට වෙන්න පුළුවන්. ඒ දක්ෂයෙකුට විශුද්ධි චක්‍රය සක්‍රිය කරන ගමන විශුද්ධි මාර්ගය දක්වාම මෙහෙයවන්නට පුළුවන්. කොහොමද අපි විශුද්ධි චක්‍රය අවදි කරගන්නේ? ආකාශ මුද්‍රාව කියන්නේ විශුද්ධි චක්‍රයට බලපාන මුද්‍රාවක්. හාම් කියන ශබ්දය වඩාත් උස් හෝ පහත් නොවන මධ්‍යස්ථ හඬකින් පිට කිරීමෙන් නිවැරදි සංඛ්‍යාතයකින් විශුද්ධි චක්‍රය කම්පනය කරන්න පුළුවන්. මේ අයුරෙන් ඔබට භාවනා කිරීමට සුදුසු ඉරියව්වක් තෝරා ගනිමින් ආකාශ මුද්‍රාවේ පිහිටා සිටින විදිහට හාම් ශබ්දය දිගින් දිගටම සජ්ජායනය මගින් විශුද්ධි චක්‍රයේ අවහිරතාවන් ඉවත් කිරීමට හැකියාව තිබෙනවා. මේ ශබ්දය සමහරුන් හඬනගා කියනවා. නමුත් සමහරුන්ට මේ ශබ්දය අභ්‍යන්තර සිතුවිල්ලක් විදිහට මනසින් සජ්ජායනය කරන්නත් පුළුවන්. ආනාපානසති භාවනාව අපි කවුරුත් දන්නා භාවනාවක්. බුදුන් වහන්සේ මේ ආනාපානසති භාවනාව සමත භාවනාව වශයෙන් පුහුණු කරන්නට උපදෙස් ලබා දුන්නේ කුසලයන්ට විරුද්ධව නැගී සිටින පංච නීවරණ යටපත් කර විදර්ශනා භාවනාවට හිත සකසා ගැනීමටයි. ඒ ලෝකෝත්තර අරමුණට පෙර ලෞකික අභිලාෂයන් සඳහා බොහෝ පෙරදිග දර්ශනවල ආනාපානසති භාවනාව යොදාගනු ලබනවා. කලින් කියපු විදිහට සුදුසු භාවනා ඉරියව්වක සිටීමෙන් හිස හා කොන්ද ඍජුව තබාගෙන ආකාශ මුද්‍රාවේ සිටීමෙන් ආශ්වාසයට හා ප්‍රාශ්වාසයට හිත නැඹුරු කරමින් සිටීමත් නිශ්ශබ්ද මනසින් ඔබගේ සම්පූර්ණ අවධානය උගුරට යොමු කරලා ඒ ආශ්‍රිතව දීප්තිමත් ලානිල් පැහැ ආලෝකයක් කම්පණය වෙමින් දැල්වෙමින් විශුද්ධි චක්‍රයේ සමබරව ක්‍රියා කරන ආකාරය මනසින් දැකීම කළ යුතුයි. ඉන්පස්සේ ඒ අභ්‍යාසයේ ගැඹුරු හා සෙමින් සිදුවන ආශ්වාස හා ප්‍රාශ්වාසය සමග ඉදිරියට කරමින් ශරීරය පුරා ශක්ති ධාරාවක් ගමන් කරන ආකාරය අත්විඳින්න. ප්‍රාශ්වාසය සමග ඔබගේ සියලුම ඍණ ශක්තියින් ශරීරයෙන් බැහැර වෙලා ශරීරය පුරා තිබෙන සියලුම අවහිරතාවන් නැති වී ගොස් නිස්කලංක පැහැදිලි මානසික මට්ටමක් ඇතිවෙන ආකාරය අත්විඳින්න. මේ භාවනා අභ්‍යාස දෙකටම අමතරව භෞතික ශරීරයේ නම්‍යශීලීතාවය වඩන යෝග ආසන පුහුණු කිරීමෙන් විශුද්ධි චක්‍රයේ ක්‍රියාකාරී කිරීමට ඔබට හැකියාවක් තිබෙනවා. මේ අභ්‍යාස සිදු කරන විට නිවැරදි ඉරියව් වලින්
සිදු කරන්න ඕනේ. මේ සඳහා ඔබගේ ශරීරයේ නම්‍යශීලී නැතිනම් මුලින් ඔබ පවන මුක්ත අභ්‍යාස පුහුණු කරන්න ඕනේ. මේ අභ්‍යාස ඔබට YouTube වීඩියෝ හරහා නරඹලා ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම මේ සප්තකෝණාසන, හලාසන, ඌර්ධව පద్මාසන, සර්වංගාසන නිවැරදිව සිදු කරන්න නම් පුහුණු මාර්ගෝපදේශනයක් ඉතාම වැදගත්. මීට අමතරව කේකාරී මුද්‍රාව හා ජලන්ධර බන්ධය විශුද්ධි චක්‍රය සඳහා සුදුසු යෝග අභ්‍යාස කියලා කියනවා. පලිඟු හා මැණික් ඈත අතීතයේ ඉඳලාම මිනිස්සු භාවිතා කළේ අලංකාරය සඳහා පමණක් නෙමෙයි. මිනිස් ශරීරය වගේම ස්වභාව ධර්මයේ වස්තුන් වලට අනන්‍ය වූ ශක්තියක් තිබෙනවා වගේම සමහර පලිඟු හා මැණික් වලට මිනිසාගේ ශක්ති ශරීරයට බලපෑම් කිරීමේ හැකියාවකුත් තිබෙනවා. ඇක්වාමැරින්, බ්ලූ ලේස් ඇගට්, ලාපිස් ලාසුලයි, සෝඩලයිට්, ඇමසොනයිට්, බ්ලූ කැල්සිඩනි වගේ මැණික් හා khනිජ ළඟ තබා ගැනීම හෝ ආභරණ ලෙස පැළඳීමෙන් විශුද්ධි චක්‍රයේ ශක්තිය බලවත් කරන්න පුළුවන් කියලා මත තිබෙනවා. ඒ වුණත් වර්තමානයේදී විවිධාකාරයේ වංචනික ව්‍යාපාරික අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් මේ නම් වලින් ඕනෑ තරම් මිනිස්සු රවට්ටන නිසා මේ ක්‍රමය සාර්ථක ක්‍රමයක් විදිහට හඳුන්වන්න බෑ. ආහාර පාන පාලනය විශුද්ධි චක්‍රය වගේම සමස්ත ශක්ති ශරීරයම පිරිසුදු කරන සාධකයක්. කෘතියම ආහාරවලින් හැකිතරම් ඈත් වෙලා සීනි භාවිතය ගොඩාක් අඩු කරලා ඉඟුරු හා සේර වැඩිපුර ආහාරවලට එකතු කරලා වසවිස නැති එළවලු පළතුරු වැඩිපුර ආහාරයට එකතු කරගෙන නියුඩ්ඩ සහිත සහල් වලින් සකසාගත් බත් ආහාරයට ගැනීමට පුරුදු වීම ඉතාම වැදගත්. රේකී කියන්නේ ජපානයේ උපන් එනර්ජි හීලින් ක්‍රමවේදයක්. මේ සුව කිරීමේ ක්‍රියාවලියට සහභාගී වීමෙන් එයාගේ විශුද්ධි චක්‍රයේ අවහිරතා නැති කරලා බලවත් කිරීමට හැකියාවක් තිබෙනවා. විශුද්ධි චක්‍රය අවදි කරවන තවත් ප්‍රායෝගික ක්‍රමයක් තමා ලිවීම. හිතට එන අදහස් එකට ගලපලා අර්ථවත් යමක් ලිවීම මනසට ලබා දෙන්න පුළුවන් ප්‍රබල ව්‍යායාමයක්. බොහෝ අය දිනපොත් ලිවීම මේ සඳහා යොදා ගන්නවා. මේ පුහුණුව ඔබව දක්ෂ ගත්කතුවරයෙකු බවට පත් කිරීමට තරම් බලවත් දෙයක්. විශුද්ධිය යනු පිරිසුදු කිරීමයි. අපි ආස්වාස කරන වාතයනුත් ගන්නා ආහාරවලිනුත් අපේ ශරීරයට විෂ ඇතුල් වෙනවා වගේම ඊර්ෂ්‍යාව, මාන්නය, වෛරය, තණ්හාව වගේ සිතුවිලි වලින් අභ්‍යන්තර විෂ ඇති වෙනවා. විශුද්ධි චක්‍රය බලවත් කරන අධ්‍යාත්මික ක්‍රියාවලිය වලින් මේ සියලු විෂ පිරිසිදු වෙනවා වගේම ඒක මිනිසෙකුගේ භෞතික හා ශක්ති ශරීරයේ නිරෝගී භාවයට ගොඩාක් වැදගත් වෙනවා.